හලෝ යාළුවනේ. ඉතින් මම අද ආවේ මේ සුපිරි බස්සයක් ධම්රජන බස්සේ තමයි ආවේ යාළුවනේ. ඉතින් අපි දැන් යන්නේ කොහෙටද? අර කතරගම මේ වයින් තැනට. ඒ වෙන්නේ කතරගම මැප් එකේ ඉවරන තැනට යන්නේ. එහෙම එකක් ඇත්තටම තියනවාද බලන්න. මම යනවා. ඕකේ යාළුවනේ. අපි දැන් යන ගමන් සිටින්නේ. හරිද? අපි යමුකෝ. යාළුවනේ බස් එක පොඩ්ඩක් අලුතෙන් හදාගන්න ඕනේ. මේ මොකද්ද මෙතන බුදු පිළිමයක් එහෙම ගහගෙන තොප්පිය නෙමෙයි අපි දැන් තොප්පියක ඉඳන් ඉඳලා ගන්නවනේ දෙකක් ගන්න ඕනේ යාළුවනේ. ඕකේ. අපි යමුකෝ. තව ගොඩක් දුරයි යාළුවනේ මැප් එකේ යන්න ඕනේ එහෙනම් ගොඩක් දුර. අපි පොඩ්ඩක් බහැලා එහෙම බලමු. නෝ ඉතින් නොහැප්පි යන්නේ හරිද? යමුකෝ අපි කමන්නේ. කොහොම හරියක්. අපඩ පප්පර පප්පප් ගෑලුනේ තෝඩිකක් දුර එන දුරයි අප්පයි තෙන්ට යන්න. අයි මේ වීගෙන් යන්නේ. ධම්රජන බස් එක උනාට මේක හප්ප ගන්නත් බෑනේ. යමුකෝ දැන් යන විදිහකට. ගෝල යන්න ඕන හමෝ. ලයිට් එක ගහුවම යන් කපන්නේ ටක් ගාලා අම්මෝ. ටක් ගාලා යන් යාළුවනේ. අම්මෝ මෙතනින් තමයි අමාරුම යාළුවනේ. ඔන්න ඔහොම හිමීට ෂේප් එකේ හරව ගන්න. හැප්පුණොත් එහෙම අලුත් බස් එකනේ. ඊයේ ගත්ත යාළුවනේ. මම දුන්නා ලක්ෂ 2මාරක් යාළුවනේ මේක ගන්න. දැන් කොහොමද ලක්ෂ 1මාරට වඩා යනවා මේ බුදු පිළිම එහෙම ගහගන්න ඉපේ. හැබැයි මෙහෙම නිකන් තියෙද්දි පොඩි ලස්සනක් තියෙනවා. ටක් ගාලා යන්න ඕනේ. යාළුවනේ ඔයගොල්ලෝ හොඳින් ඉන්නවද දැන්? මම නම් හොඳින් ඉන්නවා. හොඳින් ඉන්න හින්දා නෙමෙයි ඔයගොල්ලන්ට වීඩියෝ එහෙම දාන්නේ. නැත්තම් බෑනේ. හම්බෝ මගේ නම් ඔළුවත් මොකද්ද වෙනවා යාළුවනේ. අන්න මෙතනත් මේවා ටිකක් තියෙනවා. ඒත් එතන නෙමෙයි කතරගම මැප් එකේ අවසානේ. තව ගොඩක් දුර යන්න එපේ. සිග්නලුත් දාලා අපි ෂේප් එකට මේ පොල් නම් යන්න ඕනේ. මේ පොල් යන්න. පාරවල් හදන්නද දන්නේ නැහැ.
අර වලවල් ගොඩක් යාළුවනේ මම මේ 2026 තමයි YouTube මේක පටන් ගත්තේ. මම නමත් වෙනස් කරා. කලින් තිබ්බෙත් මේ නිර්මලා වික්‍රමරත්න කියලා ගණන් ගන්න එපා. කොහොම හරි ඊළඟට ආයෙ දැම්මා මොකක්ද හේලි බ්‍රෝ කියලා දැම්මා. ඊට පස්සේ ආයෙ දැන් දැම්මා SL ගේමින් ජොනි කියලා දැම්මා මම. හරිද? කොහොම හරි දැන් අපි යමුකෝ ඉස්සරහට. කතරගම නෙමෙයි සිතුල් පව්වේ පුළුවන්. අම්මට සිරි ඔන්න හො ලයිට් එකක් ගහලා එහෙම යන්න ඕනේ. නැත්තම් බෑනේ. කොක්කොල්ලන් යාළුවනේ අපි එද්දින්නේ අර මේ මැප් එකේ අවසානයේ බලලා එද්දින් ලයිට් පාරක් දාලෙමුනේ. යාළුවනේ මම ඊයෙන් යනවා. එන්න මෙතන ටිකක් භයානකයි. ඔය තව ටිකෙන් ගිහලා බැම්මේ වදිනවා වංගුයි. ඔන්න උතනින් පාර පටන් ගන්නවා. එතනින් නෙමෙයි. කොහොමද වැඩ? මැදින් ගියේ. බ්‍රේක් නෑනේ. මේ පාරේ මේ වලකට ගියොත් එහෙම ගන්න වෙන්නේ නෑ බස් එක. ඒ හින්දා මේට පරිස්සමට බ්‍රේක් එකේ යන්න ඕන. ෂීප් එකේ පාගල යන්න. කොහොම හරි යාළුවනේ හප්පන්න නැතුව යනවා. අපි බලාගෙන යමු කතරගම මැප් එකේ ඉවර වෙන්නේ කොතනින්ද කියලා. කතරගමට යන තැන කතරගම කොතනද තියෙන්නේ කියලා බලමු. යමු ඉස්සරහට තව මැප් එකේ කොළ පාට පෙන්නනවා. මේ පාර නැහැපුණාද බන්ද? ඔන්න. හොනාම්දකුණා. දැන් නම් පොඩ්ඩක් බ්‍රේක් එකේ යන්න ඕනේ. ෂීප් එකේ පාගල යන්න. නැත්තම් ඉතින් අර හොන්න උඩේ තියනවනේ නේද? හරි බ්‍රේක් එකක් ගහලා අපි නවත්තගමු. හරි ඕකේ. අපි ලයිට් පාරක් දාමුද කියන්නේ? එපානේ. යනකොට දාමු. මෙතනින් එහාට යන්න බෑ යාළුවනේ. ඔන්න බලන්න ඒවා. කවුරු ඇවිල්ලා අපේ අත ඇවිල්ලා තියෙන්නේ. ගමන යංකෝ. යන්න දෙයක් නෑ. අපි දැන් ලයිට් එක දාගෙන යන්නේ. අපි ලයිට් දාගෙන යමු. ලයිට් ඔක්කොම දැන් එළියෙන් යමු. ඕන්න දැක්කද? තව ටිකකින් ලයිට් ඔෆ් කරමු. යන්න. මොකද උනේ? මම හැපිලා නන්නේ. ඒවි නොගේවි තියෙන්නේ. දැන් මේක තව පස්සට ගන්න වෙනවා. එලින්ම පස්සට ගා. අර වාහන කොහොමද යන්නේ කියලා බලන්න. කල බැහැ ගන්න. බලමු. හරි ඒ වාහන නැති වෙනවා අතනින් නැති වෙනවා. හරි ඕකේ යන්න. දැන් මෙතෙන්ට වෙලා උඩ බලාගෙන ඉන්න බෑ. තොංගෝලේ යන්න ඕනේ. කේකෝ දැන් යමු අපි.
ටක් ගාලා යන්න යාළුවනේ ඔන්න ඔතන ඉන්නේ. හරි මේ පැත්තට දාගෙන මෙතන ඉඳ තියෙද? ඉබ්බෝලම් අර මෙතන ආ පැත්තෙන් මෙතන ඉස්සරහින් දාගමු. දැන් අය බස් ගන්න බෑ. මෙතනින් යන්න බැරි වෙයිද? ඩක් හරි වැදුනා. ඕයි පයි අඩේ ඇතුලෙන් යනවා. කමන්න කොහොමද යන්නේ? අම්මට වැදුනා. ඕකේ ගෝ. යා අඩේ අම්මා මොකද බස් එකේ ජම්පින් එක වාසේ අර මේවා ජම්පින් ඒවා ඉවර. ඕකේ යාළුවනේ අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.